හිතේත ලංවීලලං වෙන්න ඕනා මේ හින සැපවින්ම ඉටුව වෙන්න ඕනා ගාව සසරේම ළඟ ඉන්න ඕනා හදේ බැඳිලා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවාම මගේ දිහා වෙයිනිද නේද හායි යාළුවනේ මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා. මේ තියෙන්නේ මගේ ජීවිතේ තවත් ලස්සන දවසක්. ඉතින් අපි බලමු මේ ලස්සන දවස අද කොහොම ගෙවේද කියලා. දිගට වීඩියෝ එකත් එක්ක ඉන්නවනේ. යාළුවනේ මං හිතනවා හැමෝම පරිස්සමෙන් ඉන්නවද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන තඹපු කහ වේලෙන් දාලා මැස්ස නිසා කුඹුරු යට වුණානේ. ඒ නිසා කහ නරක්කේ කියලා ගැලෙව්වා. දැන් නම් ඔක්කොම ගලවුවේ නෑ. මේ දැන් ටිකක් ගලවලා තියෙන්නේ. ඒව තඹලා වේලෙන් දානවා. තව ගලවන්න තියෙනවා. ඔයාලා පැත්තෙත් කහ වගා කරනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. සුසුම් මංශුපාසා සුපෙන් වන්ද ආශා රැග මදනල දවසා හැඟුම් රංචු වේලා රැගේ පින පේලා මීන ලැසිතිය සලලා සිතේ හැඟුම් කොඳුරා සදා මටම ලැබෙනවා නානේ. මේ තියෙන්නේ තඹපු නැති කහ. මේවා තඹන්න ඕනි. මේ ගස් කොළන් අහස දැක්කාම ඔයාටත් මොකද හිතෙන්නේ? අවුරුද්දකින්වත් වැහැලා නෑ වගේ නේද? මටත් ඒකමයි හිතුනේ. සෝබාදහමත් හරි අමුතු දේවල් මවන්නේ. ගොඩක් දවසකට පස්සේ අපිට ලයිට් ආවේ ඊයේ තමයි. එහෙනම් අපි ෆ්‍රිජ් එක ගස් කරා. දැන් මේකට බඩු ටික අහුරන්න ඕනේ. සඳ නුඹ ඇවිදින් මට ඇයිතෝ කියන් නුඹ ළඟ ඇවිදින් ඉන්නම් මේ වලට ඈතින් පේන්නේ මොකද්ද දන්නවද? මේ තමා අපේ කුඹුරයාය. ඔයාලට හරියට පේනවද කියලා නම් දන්නේ නෑ. දැන් නම් මේ පැත්තට යන්නත් බෑ. හොඳටම අවුව පැටලලා තියෙන්නේ. මං ඔයාලට පුළුවන් වෙන දවසක වීඩියෝ එකක් ගන්නම්කෝ. මේ කුඹුරු වලින් භාගයට භාගයාම වැස්ස නිසා වතුරෙන් යට වුණා. සමහර කුඹුරු නම් මුකුත් උන්නේ නෑ. සමහර කුඹුරු වලට ගන්න දෙයක් නැතිව වෙන්නම හානි. ඔයාලගේ පැතිවලත් එහෙමද? උතුල සඳකට තරුම පන්නට හඳුරයිකේ පින්නා ඉතින් යාළුවනේ දැන් අපි හදන්නේ තේ බොන්න. අද නම් තේ බොන්න තියෙන්නේ හකුරු. අපි හකුරු කෑල්ලක් කාලා තේ බොමු. රෙහින ගානේ නම් ඇවිල්ලා නොයනා නිසාවෙන් හැබැයින් මැවිලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ක්ලිප් ටික නම් මං ගත්තේ මේ දවසේ නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නොවැම්බර් 27 ඒ කියන්නේ වැස්ස පටන් ගත් දවස. එදා මං ඔයාලට ලොග් එකක් කරන්නම් කියලා තමයි හිතන් හිටියේ. වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මගේ ෆෝන් එකේ බැටරි නැති වෙලා ෆෝන් එක ඔෆ් වුණා. මට අයට ෆෝන් එක charge කරගන්න හම්බුනේත් නෑ. අපිට කරන්ට් එක කැපුවා. ඒ නිසා මම මේ වීඩියෝ එකට මේ ක්ලිප් ටික එකතු කරන්නම් කියලා හිතුවා. සඳුරු සීතලයාවේ ඔබට ලංවී රහසේ උණුරුමේ හැංගිලා පාවමුද ආකාසේ තම්පාට හැන්දෑවේ. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ ගොඩක් වටිනවා කියලා. කවුද දන්නේ මේ වැහපු වැස්ස මේ තරම් ලොකු අපරාධයක් අපේ රට කරයි කියලා.
මේක අපිට ගොඩක් ලොකු මතක සටහනක් වේවි කියලා මං හිතනවා. ඔයාලත් බලන්නකෝ වැස්ස දිහා. හැබැයි එදා හොඳටම හුළං හැමුවා. අද සීත සුළඟ මදහස නගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් මේ අර බලන්නක අහිංසක පැටව් ටික එයාට සීතල දැනෙන්නේ නැහැ. ඔයාලා දැන් මන්ට බහින්න එපා ඒ දිහා බලන් හිටියේ කියලා. අපි පස්සේ ඒකට රෙදි කෑල්ලක් දැම්මා. A few moments later. ඉතින් යාළුවනේ මං දැන් තමයි වශකත් දාගෙන ආවේ. මේ තියෙන මම මූට යූස් කරන ක්‍රීම් එක. දැන් මේකෙන් ටිකක් ගා ගන්න තමයි හදන්නේ. Hours later. යාළුවනේ දැන් නම් හවස් වෙලා තියෙන්නේ. අපි දැන් පාන් තියාගෙන තමයි ලෑස්ති වෙන්නේ. මං නම් අද ගොඩක් තිබ්බේ නෑ. අම්මලා හෙස්ටා බලනවා. මාසිරි ඉඳගෙන ඉන්න ඔහෙ. දැන් නම් මම ලෑස්ති වෙන්නේ යාළුවනේ ක්ලාස් එකේ පේපර් එකක් ගන්න. මම මේකේ භාගයක් උදේ කරනවා. දැන් ඉතුරු ටික ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ දැන් නම් මම පේපර් එක කරලා ඉවරයි. ඒක එච්චර අමාරුත් නෑ. එහෙනම් යාළුවනේ තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ ළමයෝ.